හයි ළමයි. ඔන්න අදත් මම ගෙනාවා ඔයාලට ඩයට් කෑම එකක්. මේක කාලා ඉක්මනටම බර අඩු කරගන්න පුළුවන්. එන්න කොහොමද කරගන්නේ කියලා පෙන්නන්න. මුලින්ම අපි රැප් එක හදා ගන්න ඕන. මේකට මම පාවිච්චි කරන්නේ සිලියම් හස්ක්. සිලියම් හස්ක් කියලා කියන්නේ තන්තු. ඉතින් ඒකෙන් තේ හැන්දක් දාගත්තා, හිමාලයන් පින්තුන් ටිකක් දාගත්තා, බිත්තරේ දෙකක් මම දාගන්නවා. මේ ටික දාලා විස් කරගන්න තමයි තියෙන්නේ. දැන් අය දන්නවා මම සිලියම් හස්ක් පාවිච්චි කරනවා ගොඩ කාලෙක ඉඳලා. ඒවා සුපර් මාකට්ස් වල ගන්න තියෙනවා, නට් ෂොප්ස් වල ගන්න තියෙනවා. මෙන්න මේ විදිහට විස් කරගෙන ඉදි වතුර චුට්ටක් එකතු කරගන්නවා. රැප් එක ටිකක් ලොකුවට හදා ගන්න ඕන නිසා ඊට පස්සේ බීලුණු ගෙඩියක් ගන්නවා. ඒකෙන් භාගයක් අරගෙන ඒක චූටියට චොප් කරගන්නවා. ඊට පස්සේ මේ විදිහට තක්කාලි චුට්ටක් කපලා ඒකත් පැත්තකට ගන්නවා. ඊට පස්සේ අමුමරිස් කරලා ගන්න මට සැලඩ් ඕන නිසා සැලඩ් කියුකම්බර් පිපිඤ්ඤා මෙන්න මේක ඒකේ හීනි ස්ලයිසස් කපා ගන්න. හීනියට පෙති කපා ගන්නවා. ඊට පස්සේ එකතු කර ගන්නවා පාස්ලි. මේ ගර්කින් එකයි පාස්ලි එකයි totally optional. ඔයගොල්ලෝ කැමති නම් දාගන්න, නැත්නම් ඒක skip කරන්න පුළුවන්. හරි, ඒක චූටියට කපාගෙන ඊට පස්සේ මෙතන තියෙන්නේ ලුණු ගම්බිරිස් කහ කුඩු දාලා හදාගත්ත චිකන්. ඒක තම්බලා ඊට පස්සේ ඒක හීනි තීරු වලට කඩාගෙන ඊට පස්සේ අපි කපාගත්ත ඔක්කොම ටික එකතු කරලා තම්බගත්ත බිත්තර දෙකක් එකතු කරලා හිමාලයන් පින්කුණු ටිකක් එකතු කරගත්තා, ගම්බිරිස් කුඩු ටිකක් එකතු කරගත්තා. ඊට පස්සේ මේ එකතු කරගන්නේ ග්‍රීක් යෝගට් වලින් තේ හැඳි 4ක් හරි 3ක් හරි එකතු කරගන්න. ඔයාලට කොච්චර ක්‍රීමි වෙන්න ඕනද කියලා මොක හොඳට මික්ස් කරගෙන අන්තිමට පාස්ලි කුඩු ටිකත් එකතු කරගෙන මේකත් හොඳට මික්ස් කරගන්නවා. දැන් විනාඩි 5ක් රෙස්ට් එකේ තියපුව අපේ මික්ස්චර් එක තියෙනවානේ. පෑන් එක හීට් වෙන්න තියලා පිරිසිදු පොල් තෙල් වලින් තේ හැඳි කාලක් වගේ අරගෙන ඒක පෑන් එකේ ගාගෙන ඊට පස්සේ මේ විදිහට අර මික්ස්චර් එක දාලා විනාඩි 2ක් විතර හොඳට කුක් වෙන්න තියන්න වහලා අනිත් පැත්තට ෆෝල්ඩ් කරගන්න. අනිත් පැත්තට දාලා විනාඩියක් වගේ කුක් වෙන්න තියලා රැප් එක මෙන්න මේ විදිහට ප්ලේට් එකට දාගෙන අර මික්ස්චර් එක ඔක්කොම මැදට දාලා මේක නිකන් ෂවර්ම එක වගේ හදාගන්න තියෙන්නේ. මික්ස්චර් එක මැදට දැම්මා. ඊට පස්සේ කපාගත්ත ගර්කින් පෙති ටික තියාගත්තා. මම කියවනේ මේක totally optional කියලා. ඊට පස්සේ ඉතින් මෙන්න මේ විදිහට රැප් එක ෂවර්ම එක වගේ අර බුරිටෝ එකක් වගේ තමයි මේක. මේ විදිහට රෝල් කරගන්න තියෙන්නේ. ඉතින් මේ තියෙන්නේ අපේ බර අඩු කරන චිකන් ෂවර්ම එක. මේක මාරම රසයි. ඒ වගේම ඔයා කාලා බලන්න මේක දිගටම වුණත් සතියක් ඇතුළත ඔයාට කිලෝ 2-3ක් අඩු කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම හරියට ඉතුරු වේල් දෙකක් මැනේජ් කරගත්තොත්. ඉතින් මේක ගොඩාක් වෙලා වෙනකම් බඩගිනි හැදෙන්නේ නැති හොඳට ප්‍රෝටීන් තියෙන මීල් එකක්. මේකේ කොච්චර ප්‍රෝටීන් ප්‍රමාණයක්, කැලරීස් කොච්චරද කියන එක මම පල්ලා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ වෙනද වගේම ඔයාලට දාලා තියෙනවා. එන්නකෝ අපි දැන් මේක රස බලමු. මේ බලන්නකෝ මේකේ රස පාට. මේක හොඳට ෆිලිං මීල් එකක්. මම අර කිව්වා වගේම ඉතින් ඔයගොල්ලන්ට මේ වගේ ඩයට් රෙසිපීස් මම ගොඩාක් ගෙනල්ලා දීලා තිනවා. ඔයාට ඒවත් චෙක් කරගන්න පුළුවන්. ඔයාලට පුළුවන් ඔයාලගේ ඩයට් එක බෝඩින් කරගන්න නැතුව දිගටම හරියටම කරගෙන යන්න මේ වගේ රසම රස ඩයට් රෙසිපීස් ඔයාලට හදාගෙන ඉතින් මේක හදලා දවස් දෙකක් විතර ෆ්‍රිජ් එකේ තියලත් ගන්න පුළුවන්. මේකේ එක භාගයක් කෑමත් මගේ නම් බඩ පිරෙනවා. ඉතින් බර අඩු කරගන්න පුළුවන් කියලා ගැරන්ටීඩ්. ඉතින් අනිවාර්යෙන් try කරලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න. අසක මේ වගේ රසවත් ඩයට් රෙසිපීස් එකකින් හමුවනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. බයි බයි.